ඉතින් කොහොමද අද මගේ පළවෙනි YouTube channel මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ දෙකතු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ SL රුසුරු කියලා සර්ච් කරලා ආවේ නැත්නම් මගේ දැන් ඔයගොල්ලන්ට YouTube එකේ පැත්තෙන් තියෙන logo එක බලලා subscribe කරන්න. මොකද මගේ නම තියෙන වෙන අයත් ඉන්න පුළුවන්. ඒක නිසා එහෙම කරන්න. මේක survival game එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක Play Store එකෙන් download කරගන්න. මම මේකේ game එකේ නම පස්සේ මතක් කරලා කියන්නම්. මතක නැහැ පස්සේ බලලා කියන ඔයගොල්ලන්ට. මම ගේම් එක දාගත්තට එකපාරයි try කරේ. ඉතින් මම පොඩි ගේ කෑල්ලක් හැදුවා. ඉතින් මම මේ වීඩියෝ හදන්නේ 3 වෙනි පාට හැමතිස්සෙම මොකෙක් හරි එකෙක් ඇවිල්ලා කාදර කරා. ඒක ඉතින් ගන්න එපා. කොහමද ඔයගොල්ලන්ට මේක මේ 3 වෙනි එකත් හැදුවේ නැත්නම් ඉතින් 4 වෙනි එක තමයි. ඉතින් මේක බලන්න මේ අඩු කින්ලු කින්නේ. මම ඉස්සෙල්ලා මැරිච්ච තැනට යන්න ඕනේ. එතන මගේ බඩු වගේ තියෙනවා දැන්. අර කිඹුලා ඉන්නේ එතන අර මම මැරිච්ච තැනම ඌ ගානට ඉඳන් ඉන්නේ බලමු බෑග් එකක් එකේ තියනවා කියපුවා නෑ අහෝ මගේ බෑග් එකේ ඔක්කොම මෙතන තියෙන්නේ අට්ටෝ අර කිඹුලට යන්න කියන කිඹුලා මැරිලාද ඌ ඉස්සලත් මාව මැරුවා කිඹුලා මැරිලා ආයි බය වෙන්නේ මොකද මගේ බඩු ටික අඩෝ මෙතන මොකක්ද කන්න ඕන කාපයව තයි එකක් හරි කෑව අපි බඩු ටිකෙන් ටික ගෙන්නලා දාමු මෙතනට ඉතින් ඔයගොල්ලෝ මෙතන බඩක් තියෙනවා හදාගන්න ඒ බඩ හදාගන්න මම බඩු එකතු කරගෙන ඉද්දි තමයි මේ කිඹුලා ඇවිල්ලා කඩාවා දුන්නේ මගේ ඇඟට හැදුවා යකෝ ආදෙන් මගේ බඩු ටික ගන්න ඕන ඉක්මනට ගිහින් මෙන්න මොකෙක් හරි ගන්න කයි වෙන මොකෙක්වත් ගන්නේ නැහැ කොහොමද ගියේ දොරක් තමයි නැත්නම් දොර පස්සේ දාලා දෙන්නම් ගණන් ගන්න එපා ඒක අපි දැන් අනවශ්‍ය බාහිර ආදී මෙම්කට දාගන්න ඕනේ මේ කඹ වැඩක් නැහැ ඔක්කොම දාන්න ඕනේ නෑ ඉතින් මගේ බඩු ටික ගන්න පුළුවන් අනේ ස්පේස් එක තිබ්බනම් හොඳට මේ කිඹුලාගේ බඩ ඇතුලේ මොනවද තියෙනවද ඉංගල බලන්න ඕනේ ඔක්කොම ගත්තයකෝ සෙනම ගත්තා කඩුව ආවද අඩෝ කඩුව ආවේ නේ කියවංගෝ මාති කඩුව ඇවිල්ලා කඩුව කැඩෙන්න ඕනේ වෙන්නේ දින්නේ අපි ගල් කීයක් තියෙනවද ගල් එකයි අපිට අර කොටන් වගේ උත් ඕනේ අපිට ඉක්මන පොඩ්ඩක් මෙතනට යන්න නැත්නම් මොකෙක් හරි දැක්කොත් කෙලිනවා මට ගහනවා කියන්නේ ආයේ අපි මේක දාන අඩේ මගේ ආමාර ඔක්කොම කැඩෙන්න ඕනේ නෙමෙයි තියෙන්නේ ආයි දැක්කනේ රතු කට්ටත් පන්නලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න පොඩි ලගේ කරන ගණන් ගන්න එපා සද්දත් ඇහි එම්මේ තප්පර දෙන්න තාක්ෂණික දෝෂයක් කකුල්ලේ මේකේ මිනිස්සුන්වත් මට පෙනෙනවා නම් තමයි පාට කඩුව කැඩෙන්න ඕනේ වෙන තියෙන එක නිසා අලුතෙන් කඩුවක් හදා ගන්න ඕනේ අපි දැන් මේකට ගිහිල්ලා මෙන්න මේ බඩට ඕන අවශ්‍ය දේවල් හදාගන්න. කොටන් 3යි ගල් 3යි. ගල් 2ක් ඇති. අපි ගේ හදන්න කලින් මේක හදන්න ඕනේ. මේක හදුවා තමයි අපිට ලොකු ගල් කඩන්න පුළුවන්. අපල මෙතන කොටන් කීයක් තිබද කියලා. කොටන් නම් තිබ්බ මං ගාව. වටේ පිටින් සද්දෙහි ගණන් ගන්න එපා. කොටන් 6ක් තියෙනවා.
කොට වරින්නකෝ ආවා. කොටන් 6ක් තියෙනවා. ගල් තමයි අවශ්‍ය. ගල් නම් දිනනවද නැහැ මම ගල් ටික ඔක්කොම සුද්ධ කරා. අපි ගල් සොයා යන්න ඕනේ. අපි කඩුවකුත් හදාගන්න ඕනේ. අන්න මේ වගේ අඩු මේ පොඩ්ඩක් ඇවිල්ලා ගහනවනේ තියෙන්නේ. මූ මාව මැරුවොත් අඩි මගේ කඩුව කැඩෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන තියෙන දකුණු පැත්තේ උඩ කඩුව රතු වෙලා තියෙනවා. තව එක ගලයි ඕනේ කොම්ලෝ. ඒක හොයාගත්තොත් වැඩේ ගොඩ. ඔන්න බලන්නකෝ දැන් ගල් තිබුණ නැතුවට මං ඔක්කොම ගල් ඔක්කොම මාළුවෙන් හොයාගත්තාට පස්සේ ගල් හැමතැනම තියෙනවා. ගිය පාඩේ වීඩියෝ එකෙත් එහෙමයි. ඉතින් මං කියන්නේ ඉතින් මේ වගේ ගේම් ප්ලේ එකකට හැමදාම බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා දාලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන. ඔයගොල්ලෝ කැමති ගේම් එකක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලෝ කැමති නැත්නම් ඒත් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න අර පැත්තේ ගල් නැහැ. මං ඒවා ටික ගත්තා. අන්න තියෙනවා ගල. මං ගල් කියලා ළඟට ගියාට අන්තිමට ඒක කොටම් මේක නම් ගලක් හැබැයි. ගල ගත්තා දිව්වා. මං අර කිම්බ්ලව මාරපු නිසා දැන් මෙන්න එකක් නැහැ ඌ. හැබැයි අපි කොකට වටින් ගිහිල්ලා ඉන්නවනම් හොඳයි. අපි මෙහෙම වටින්ම යන්න ඕන. තප්පරයකින්. කාර්මික දෝෂය. අර මම වැඩිච්ච තැන. වැඩි කියන්නේ මේකේ අපි මැරිච්ච තැන් වලම අපි ඉන්නේ. අඩි මම මෙතනට එන්නේ මොකද? මට එතන නම් හදාගන්න තිබ්බනේ. හැදුවා. දැන් හදනවා පත ගල් ආයෙත් නැහැ. කොළ වෙලා යනවා. දැන් අපි බෑක් පැක් එකට ගියාම M එක තියෙනවා. අපි ඒක දාගමු බෑක් පැක් එකට. බෑක් පැක් කියන්නේ ඉතින්. පොකට් එක කොහෙද යකෝ? මගේ පොකට් එක නැහැ ගියාම අඩෝ සිරාවන මෙතන දාන්න වෙයි. බෑ. මං කඩුවක් හදාගන්න ඕනේ. බලමු කඩුවට අවශ්‍ය විධාන මොනවද කියලා. අඩි මේ මොකද්ද මේ? ගිනි මැල. අපි ගේ හැදුවට පස්සේ මේව හදන්න බලමු. දැම්ම ඕනේ. අපි ඉස්සෙල්ලා ගේ හදන්න බලමු. අපිට මෙතනින් මේකේ මොකක් හරි කරන්න තියෙනවා. මේකේ තියෙන්නේ අපිට හදන්න පුළුවන්. wood plants, oak plants අඩේ මේ අදාළ මං හදන ආයෙත් නෑ සුපිරික. අපි එකක් දාලා බලමු මේක. තිස්ස එක තියෙන තුනක් දුන්න කියලා ගෙවෙන්නේ. අඩෝ මේක හරියන්නේ නෑ බා. කවන්න ඔබ හැදියන්කෝ. මම පස්සේ බලන්න. අඩි එකේ චිකන් හදන්න වෙන්න. අඩි ගිනි මැලයක් ගහලා අපි බලමු. ගිනි මැලයකෝ. මම දැක්කම මේරින්නේ. පායි අඩි මම මේව කෑවත් එක්ක. දැන් ඉතින් ආවෝ හොයපල්ලකෝ. අපි බලමු බෑක්. අඩි කොටනුත් හොයන්න ඕන දෙන්න. දැන් අපිට ගල් කුඩු ගන්න පුළුවන්. ඒක නිසා ලොකු ගල් කුඩු ගන්න පුළුවන්. ආයේ පොඩි ගල් හොය ඉන්නෝනේ. අන්න තියෙනවා බඩ. ගත්තා. අපි දැන් යම් පත ගලක් ඉස්සරහට. මේ ගල් හරියන්නේ නැහැ. කොළ පාට වෙනවා ගල්. අන්න ඒ ගල් වලින් තමයි අපිට කුඩු ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත්. උදාහරණ නේ. මේ කොටමක ගත්තා. මෙන්න මේ සැල්දිරි වගේ එකක් ඕනේ. සැල්දිරි මාහ. තප්පරකින් මෙන්න මේක ගහ ගන්න ඕනේ අපි දැන්. මේ
ගහ ගන්න ඕනේ ගහ ගන්න නෙමෙයි ගහ ෆයිට් කරන්න නෙමෙයි ට්‍රී එක ගන්න ඕනේ. අඩේ මේ අලුත් ආයුධය හැදුවා විතරේ ගලක් නැහැ කියන්නේ. හත ගලක් තියෙනවා අනිද අන්න තියෙනවා බඩු. ආයේ කඩනවා. කැලිය අභ්‍යවකාශීරිසික් වෙන්න කලින්. ඔන්න බලන්න. මෙම් කාර්යගෙන ආන්නේ බඩු තිබ්බ දැක්කම. මෙම් කෙවුවා. කේට්ටුවා. අඩෝ කැඩුණා නේද? කැඩුණා. කොහොමද ඒක? දැන් නම් ගල් තියෙන නැති ආයෙත් නෑ. අඩෝ තුනයි මම ආරකට අපිට කීයක් වන්නලා තිබ්බද? ගිනිමැරේට ගල් 5යි. එකක් තියෙනවා. තව තනකොළ ටිකකුයි ගස් ටිකකුයි අද්දා ගන්න ඕන. මේ තනකොළ ගලවන්න බැරි දන්නේ නෑනේ. උන් දන්නේ නෑ. මේව ගන්න බෑ. මෙන්න තියෙනවා. මේව තමයි ගන්න ඕනේ. අද දැක්කනේ කොළ පාට වෙනවා. දැන් ඉතින් කොටමක් ගන්න තියෙනවා. ගලක් තියෙනවා. new level කැඩියකෝ මට කැඩු දෙන්න ඕනටත් වඩා තියෙනවද මේ අන්ට තව එකයි මේන් තව දෙකක් ඕන තව කොටන් ටිකක් වගත්තා නම් ගැම්මක් බඩු ගොඩ අන්න තියෙනවා දැන් ඊට පස්සේ තනකොළ ටිකක් ගලවගත්තා දැක්කනේ සූටි මාටින් එකේ සූටිය ගත්තා වගේ ආයේ ඩික් වෙනවා ඩික්කිල්ලක් ඉලාස්ටික් වගේ දැන් තනකොළ හොයපන්කෝ මේ හැම තනකොළයක්ම ගලවන්න තිබුණා ඉවරයි බං මේ එක තනකොළ ගහක් විතරක් ගලවන්න තිබුණා හොයාගන්නත් නෑ හරි දුර්ලභගස් වෙනවා අන්න තියෙනවා දැක්කනේ මගේ උකුසු හැක් තියෙන එකකින් ගත්තා දැන් බඩු හරි අඩ මේකේ තව එකක් ඕනි කියහන්කෝ සිරාවටම උඹලා ජෝක් කරනවද ඒකෝ අන්න තියෙනවා දැක්ක මල්ලිවා තප්පරයක් ඉන්න මේකේ ඉබින්නේ නැහැ ගණින්යකෝ ඔබ ගන්නවද ගත්තා යමු අපි නිවස ළඟට නිවස ආසන්නයට ගොස් ගිනිමැලේ පත්තු කර බලමු. එතකොට මෙතනට ගියා. පත්තු කරලා යන කලින් හදලා ඉන්න එපායිනේ නේ. හැදුවා යකෝ. කොහේ ගිනිමැලේ? අඩෝ කොහෙද? ගිනිමැලේ. බඩු තියෙනවා. අනේ එදෙනා බෑක්පැක් එකේ මෙම්ප දාගන්න ඕනේ දැන් මේ කඩුව පොඩ්ඩක් මෙතනින් තියාගෙන ගිනිමැලේ අතර ගන්න බැරිද යකෝ මොන රෙද්ද මෙම් කොයින් කරමු මෙම් කදාග යන්නේ බලයන්කෝ මෙතෙන්ට අඩෝ ගිනිමැලේ ගහන්නේ කොහොමද බං අඩෝ මේවා ගන්නේ කොහොමද කියහම් බම් මේවා අඩෝ සිරාවටම ගිනිමැලේ ගත්තට පත්තු ගන්න විදියක් දන්නේ නැහැ කියන්කෝ මේ අහල පහලක නැද්ද පහත් වෙලා ගිහින් බලමු අඩෝ ගිනිමැලේ අපරාධයකෝ මාන්සිය
ගිනිමැලිය ගහන විදිය දන්නේ කියමු. ලොක්කා වගේ හැදුවට දන්නේ කියහන්කෝ හදන විදිය. හරි. අපි දැන් මොකද කරන්නේ? අපි දැන් ගේ හදමු. මෙන්න මේකට ගිහිල්ලා අත් බලන්න පුටුවක් හදන්න. අපිට තියෙන මේ පොඩි පොඩි බෑග් එකතු කරන්න. දැන් ලනු හොයන්න කොහොමද කියහන්කෝ? හෑන්ඩ් බෑග්. අඩෝ මම මේ ගිනිමැලිය ගන්න. අපිට එළිය ගහන්න පුළුවන්ද දන්නේ. ගිනිමැලිය අතර වලින් අතර ඉන්නේ ගියා. අඩෝ සිරාවටම අතට ඉන්නේ ගියා කො ගිනිමැලි. වෙනවද? මං ගන්න ඉන්නේ. අපි පස්සේ බලමු ගන්න. අපි දැන් අතව බලමු. අඩෝ කඩුව නැහැනේ මං කඩුව අයින් කරන්නේ. මෙන්න මෙම්ක හදන්න බලමු අපි. ඊළඟ වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයගොල්ලෝගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නම් SL උසුරු ගේමින් YouTube channel එක subscribe කරන්න. ගේමින් කියලා ගහන්න බෑ SL උසුරු කියලා විතරක් ගහන්න. ඉතින් මගේ ඉන්ට්‍රෝ එකේ තියෙන logo එක හරියටම බලලා මාව subscribe කරන්න. නැත්නම් ඉතින් වෙනම subscribe කරලා මාව subscribe කරලා කියලා කියන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ මේ පාළුවේ යන්නත් බලමු. පාළුවේ යන්න බෑ හැබැයි මේකේ මැප් එකට යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට ගිහින් ඉන්න. සුබ දවසක්.